2025 ඉන්දියන් ප්‍රීමියර් ලීග් එක පටන් ගෙනත් අවසන්. හැමදාම වගේ මේ පාරත් මැච් එක නම් නියමටම යනවා. මං දන්නවා ඔයාලට තාමත් IPL බලන්න හරි ක්‍රමයක් සෙට් වුන්නේ කියලා. අද මං ඔයාලට කියලා දෙන්න යනවා කොහොමද IPL සීසන් පුරාවම පොඩි මුදලක් වියදම් කරලා නරඹන්න යන්නේ කියලා. ඉතින් ඒත් එක්කම ඔයා කිසිම මුදලක් වියදම් නොකර IPL සීසන් පුරාවම නොමිලේ නරඹන්නත් ක්‍රම ටිකක් මං වීඩියෝවේ අන්තිමේදී කියලා දෙන්නයි යන්නේ. ඒ හින්දා වීඩියෝ ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න කියලා ඔයාව ආරාධනා කරනවා. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න නම් අමතක කරන්න මේවා. ඔයාලා කරන එක් like හා comments වලින් අපි දිගටමත් වීඩියෝ කරන්න ඉදිරි ගන්වනවා. ඒ හින්දා ඔයාලගේ වටිනා likes හා comment ටික මේ වීඩියෝට පළ කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. මේ 2025 IPL බලන්නට ගොඩාක් paid apps තියෙනවා. නමුත් ඒවයින් අපි වගේ කට්ටියට හරියන මිල අඩුම හා වාසිදායකම plans තුනක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ plans තුනේම පළවෙනි plan එක තමයි dialog එකෙන් දෙන VIU plan එක. මේ Tata IPL match එක බලන්නට plan දෙකක් දීලායි තියෙන්නේ. එකක් VIU Plus. ඔයාලට රුපියල් 444ක රීචාර්ජ් එකක් කරගැනීමෙන් මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. මේ මගින් ඔයාලට rewind option එක data ගාස්තුවක් අය නොකර සම්පූර්ණ IPL සීසන් එකම බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම එයාලගේ අනිත් ඔප්ෂන් එක තමයි VIU Max. VIU Max එකෙන් ඔයාලට unlimitedly එයාලගේ සේවාවන් ලබා ගන්න පුළුවන් වගේම තවත් VIU Plus එකේ එන සේවාවල් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ගොඩාක් අනිත් සේවාවලුත් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මේ VIU Max plan එක රුපියල් 799කට ලබා ගන්න පුළුවන් වෙනවා. මේ plan දෙකේම ඔයාලට VIU Plus කියන plan එක වාසිදායි plan එකක් විදිහට අරගන්න පුළුවන් වෙනවා. නමුත් මං ඊළඟට කියන්න යන plan දෙකම මේ VIU packages වලට මිල අඩුම plans දෙකයි. ඉතින් ඊළඟ plan එක තමයි මොබිටෙල් ආයතනයේ Pure TV කියන එයාලගේ app හරහායි. මේ plan එකේ තියෙන වාසි අවාසි කියලා බැලුවොත් රුපියල් 100ක් හා බදු එක්ක මාසයක් පුරාවටම IPL match නරඹන්න පුළුවන්. ඒ කියන්නේ 2025 IPL match එක මාර්තු 22 ඉඳන් මෙයි 25 වෙනකම් පවත්වනවා. ඒ කියන්නේ ඔයාලට දෙපාරක් විතර රීචාර්ජ් කරන්න වෙයි. ඔයාලට බදු එක්ක රුපියල් 130ක මුදලක් වියදම් කරලා මාසයක් පුරාවටම IPL match එක නරඹන්න පුළුවන්. මේකේ තියෙන තවත් වාසියක් තමයි ඔයාලට මේකේ daily plans උත් activate කරගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 10ක රීචාර්ජ් එකක් කර සමහර කට්ටිය ඉන්නවා එයාලා කැමතිම කණ්ඩායම විතරක් ප්ලේ කරන මැච් බලනට. ඉතින් ඒ වගේ කට්ටියට මේක ඊටම වැදගත් ප්ලෑන් එකක්. ඉතින් මේකේ තියෙන තවත් අවාසියක් තමයි ප්ලෑන් එක ඇක්ටිවේට් කරන්න ඔයා ගාව අනිවාර්යෙන් මොබිටෙල් සිම් එකක් තියෙන්නම ඕනේ. ඔන්න අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වෙනුවෙන්ම සුපිරිම ගිවවේ එකක් ගැන තමයි මම කියන්න යන්නේ. මේ ගිවවේ මගින් ඔයාට රුපියල් 5000කට වඩා මුදල් තෑග්ගයක් දිනා ගන්න අවස්ථාවකුත් තියෙනවා. ඉතින් ඔයා කරන්න ඕනේ පුංචි වැඩයි. අපේ channel එක subscribe කරලා bell notification එක all option එකට දාලා තියාගන්න. අපේ මේ වීඩියෝ එකට like එකක් දාලා comment section එකේ රතුපට heart එකක් comment කරලම යන්න. ඉතින් අපේ channel එක subscribersලා 10000ක් එකතු වුණාට පස්සේ මේ ඔයාලා කරපු comment වලින් අහම්බෙන් දෙන්නෙක්ව තෝරලා ඒ මුදල් ත්‍යාගය දෙන්නයි යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. අපි තුන්වෙනියට බලන්න යන ක්‍රමය තමයි papare.lk වෙතින් ඔයාලට ලබා දෙන මේ plan එක. අපි මුලින් බලපු plan දෙකටම වඩා මේ plan එක ඊටාම වාසිදායක plan එකක් විදිහට තමයි මට නම් පේන්නේ. මේ Tata IPL සීසන් පුරාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මාර්තු 22 ඉඳන් මෙයි 25 වෙනකන් එන මේ IPL match 74ක්ම ඔයාලට රුපියල් 249කින් බලා ගන්න පුළුවන් වෙනවා. මේ plans තුනම activate කරන එක හරිම ලේසි. ඔයාගේ mobile number එක දීලා login වෙන්න විතරයි තියන්නේ. මෙන්න ඔයාලා ගොඩාක් කටේ බලන් හිටපු නොමිලේ IPL match එක පුරාම බලන ක්‍රම දෙකක්. ඉතින් මේ ක්‍රම දෙකම නීති විරෝධී. ඒ වගේම මේකේ ගොඩාක් අඩුපාඩුත් තියෙනවා. මේවායේ මැදින් මැද එඩ්ස් එනවා. ඒ වගේම ලෙග් වෙන ගොඩාක් සීන්ස් තියෙනවා. ඒ හින්දා මම ඉස්සරහ කියපු ප්ලෑන්ස් තුනෙන් එකක් ඇක්ටිවේට් කරලා බලන එක කිසිම පාඩුවක් නැහැ. ඒ නොමිලේ බලන ක්‍රමයක් තමයි ඔයා Facebook කරා ඔයාට ඒ දිනේදී එන කණ්ඩායම් දෙකේ නම දාලා Facebook එකේ සර්ච් කරාම ඔයාට ඒ ලයිව් වීඩියෝස් ටික බලා ගන්න පුළුවන් වෙනවා. උදාහරණ වශයෙන් කිව්වොත් CSK vs RCB today live match කියලා ගෙහුවොත් ඔයාට ලයිව් ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් නොමිලේ බලන දෙවැනි ක්‍රමය තමයි වෙබ්සයිට් හරහා බලන එක. ඉතින් මට මේ වෙබ්සයිට් ටික නම දාන්න බෑ. හේතුව තමයි සමහර කොපිරයිට් ප්‍රශ්න තියෙන හින්දා. ඒ වෙබ්සයිට් වල නම අවශ්‍ය නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාට රිප්ලයි විදිහට යවන්නම්. මේ වීඩියෝ ඔයා වගේම අනිත් කට්ටියටත් ඉතා වැදගත් වෙයි කියලා හිතුවනම් අනිවාර්යෙන් මේ වීඩියෝ ඔයාගේ යාළුවෝ එක්කත් ෂෙයා කරගන්න. ඉතින් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඊළඟට කොයි වගේ වීඩියෝ එකක් ඕනද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න. ඒක මට පුළුවන් තරම් දෙන්න බලන්නම්. ස්තුතියි සියලු දෙනාටම.